හරි. අපි අද බලන්න හදන්නේ කොහොමද පේමන්ට් ඒජන්ට් විත්ඩ්‍රෝ එකක් කරගන්න කියලා. අපි ඉස්සල දාපු වීඩියෝ එකේ ගොඩක් කට්ටියට ප්‍රශ්න තිබ්බා කොහොමද අපි මෙතන අපි තාමත් ට්‍රේඩ් කරන්නේ මෙතනින් ගිහිල්ලා ඔප්ෂන් වලට ගිහිල්ලා ඩෙරිව් ට්‍රේඩ් එකනේ මෙතනනේ අපිට මෙතන රියල් account එකේ ඩොලර් පෙන්වන්නේ නැහැ. හැබැයි ඩීමෝ එකේ 10 පෙන්නනවා රියල් එකේ ඩොලර් පෙන්වන්නේ නැත. ඒකට හේතුව තමයි මම ආය යන්න හරි මෙතන අපි යනවා හෝම් එකට. හෝම් එකේ මෙතන තියෙනවා ඩොලර් එකක්. හරිද? දැන් CFD එකේ නෙමෙයි තියෙන්නේ හෝම් එකේ. ඔයාලා සමහරලාට CFD එකේ තිබ්බයි කියන්නකො දැන්. ඔයාලා US ඩොලර් එකෙන් ඩොලර් එකක් දාලා තියෙනවා CFD එකට. හරි. දැන් මෙතන ඉඳන්ම කිව්වොත් දැන් ඔයාලගේ total value එක තියෙනවා ඩොලර් එකක්. ඔයාලගේ ඩොලර් ටික මුලින්ම දා ගන්න ඕන මෙතනට. දැන් පෝර්ට්ෆෝලියෝ එකට යනවා නම් මෙතන තියෙන්නේ US ඩොලර් එකේ 0. ඔයාලා CFD ස්ටෑන්ඩඩ් එකේ තමයි මේ වෙලාවේ ඩොලර් එකක් තියෙන්නේ. ඔයාලා මේකෙන් මේකට මාරු කරත් මේ කොහෙට මාරු කරත් හැම විටම CFD එකෙන් US ඩොලර් එකට දාලා ඊට පස්සේ මාරු කරගන්න. නැත්තම් මෙතනින් මෙතනට දා ගන්නත් පුළුවන්. හරිද? අපි මුලින්ම CFD ස්ටෑන්ඩඩ් එකෙන් ඩොලර් ටික ට්‍රාන්ස්ෆර් කරනවා. CFD ස්ටෑන්ඩඩ් එකෙන් US ඩොලර් account එකට. ඊට පස්සේ මෙතනින් 100ක් දෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා ඔප්ෂන් ට්‍රේඩින්. ඔප්ෂන් ට්‍රේඩින් ගිහලා ඩෙරිව් ට්‍රේඩින් වලට ගියත් ඔයාලට මෙතන ඩොලර් ගාන පෙන්වන්නේ නැත. ඩොලර් රියල් account එක 0. අපි මෙතන යනවා ඩිපොසිට්. ඩිපොසිට් ඔයාලට ගියත් ඒත් ඔයාලට දැන් මෙතන පෙන්නනවා මෙහෙම. හැබැයි ඔයා අතන CFD account එක තිබ්බනම් මෙතන CFD account එකක් තෝරන්න නැහැ. අපි මුලින් CFD account එකේ US ඩොලර් account එකට ඩොලර් ටික දාගෙන තමයි ආයේ ඔප්ෂන් ට්‍රේඩින් වලට දාගන්න ඕන. දැන් මෙතනින් ඔප්ෂන් ට්‍රේඩින් වලට මෙහෙම තේරුවා සිලෙක්ට් කරා. ඊට පස්සේ ඩොලර් එක දුන්නා. ට්‍රාන්ස්ෆර් දුන්නා. ට්‍රාන්ස්ෆර් දුන්නා පස්සේ මෙහෙම කිසිම ෆී එකක් යන්නේ නැහැ කොහෙට මාරු කරත් කන්ෆර්ම් දුන්නා. කන්ෆර්ම් දුන්නාට පස්සේ හරි. ඊට පස්සේ යන අපි මෙතනින් ස්ටාර්ට් වෙඩින් යනවා. මොකද දරිව් සයිට් එකට යනවා නේද? හරි. මෙන්න වෙන්නනවා. ඔයාගේ ඩොලර් එක. හරි. දැන් ඔයා මෙතෙන් ඩොලර් එක ට්‍රේඩ් කරලා කොහොම හරි කීයක් හරි දැන් එළියට ගන්න ඕනයි කියන්නකො. දැන් කීයක් හරි එළියට ගන්න විදිහේ මෙතන මොකොත් ඔප්ෂන් එකක් නැහැ. මෙතන තියෙන ඩිපොසිට් විතරයි. විත්ඩ්‍රෝ මොකොත් නැත. ඒකට මොකද? ඒකට අපිට ගන්න පුළුවන්. ඔයා යන්න ආයෙත් මෙතනට පෝර්ට්ෆෝලියෝ මෙතන තියෙනවා US ඩොලර් එකේ කීයක්වත් නැහැ. ඔප්ෂන් එකේ මෙතන තියෙනවා ඩොලර් එකක්. ඔප්ෂන් එක ඇතුළට යන්න. ඔප්ෂන් එක ඇතුළට ගිහිල්ලා ඔයා මෙතනින් ට්‍රාන්ස්ෆර් කරගන්න ඩොලර් ටික මෙතනින් තොරගන්න from එකේ ඔප්ෂන් එකෙන් US ඩොලර් එකට මාරු කරගන්න. මෙතනින් 100 දෙන්න නැත්නම් ඔයාට මෙතන ඩොලර් 50ක් තියෙනවා නම් ඔයා 20ක් විතර දානවා. 20 ගෙවුවා. මෙතනින් ට්‍රාන්ස්ෆර් වෙනවා. ට්‍රාන්ස්ෆර් ගන්න දෙන්න. මම මෙතනින් ඩොලර් එක US ඩොලර් account එකට ට්‍රාන්ස්ෆර් කරනවා. හරි. දැන් මෙන්න අපිට පෙන්නනවා හෝම් එකේ කොහොමත් total value එක වෙන්නන් ඩොලර් 1යි. ඩොලර් එක තියෙන්නේ පෝර්ට්ෆෝලියෝ එකට යනවා. ඩොලර් එක තියෙන්නේ US ඩොලර් එකේ. ඔයාට payment agent withdrawal එකක් දාන්න ඕන නම් ඔයාගේ ඩොලර් ටික අනිවාර්යෙන් තියෙන්න ඕන US ඩොලර් account එකේ. මෙතන තියෙනකොට ඔයාට පුළුවන් මෙතනින් US මේම තියෙනවා. තව එකක්. මෙතන 20ක් තිබිලා මෙතන 30ක් තිබ්බයි කියලා දැන් 50ම විත්ඩ්‍රෝ කරන්න බෑ. මෙතන තියෙන 20 විතරයි ඔයාට
විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඔයාට 50 විත්ඩ්‍රෝ කරන්න ඕන නම් ඔප්ෂන් එකෙන් ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන US ඩොලර් account එකට. අපි මෙතනින් මුලින් පෝර්ට්ෆෝලියෝ යනවා. මේ මම කියන්න හදන්නේ payment agent withdraw එකක් කරන විදිය. පෝර්ට්ෆෝලියෝ එකට ආවා. මෙතනට යනවා withdraw වලට. මෙතන තියෙනවා withdraw overview එකේ withdraw. ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ පෙන්නනවා payment agent තෝරනවා. හරි. ඉස්සර අපිට ආවේ ලින්ක් එකක් ආවට පස්සේ සමහර කට්ටියගේ දැන් account එක තියෙන්නේ Chrome එකේ ආයේ email එක තියෙන්නේ Safari එකේ එහෙම ප්‍රශ්න වෙනකොට withdraw එක අපිට ගන්න බැරි වුණා. මොකද Safari එකේ link එක එපුවට පස්සේ Safari එකෙන්මයි open වෙන්නේ. එතකොට Safari එකෙන් අපි log වෙලා නැහැ Deriv account එකට. ඒකටත් solution එකක් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ ඉලක්කම් 6ක කෝඩ් එකක් එනවා ඊමේල් එකට. අපි ඊමේල් එකට ගිහිල්ලා කෝඩ් එක අරන් එමු. හරි කෝඩ් එක ඇවිල්ලා තියෙනවා මගේ 480යි 140. ඒක දුන්න ගමන් ඔටෝම යනවා. ඊට පස්සේ වට එනවා payment agent ලිස්ට් එක. මම මෙතනින් ගහ ගන්නවා මගේ payment agent එක. මෙතනින් තියෙනවා සඳුන් SC කියලා ෆෝන් නම්බර් එක තියෙනවා. මම කියවන 103 කතන්දරයක් එදත් 103 කතන්දරේ මම අද පෙන්නන්නම්. මෙතනින් choice කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ගන්න තියෙනවා ඩොලර් කීයක්ද කියලා. ඩොලර් මෙතන පෙන්නන්නේ මගේ එකයි නැත්තේ. මම ඒකින්ද එක ඔබනවා මගේ ලිමිට් එකක් තියෙන ඩොලර් 1යි withdraw අඩුම. ඊට පස්සේ මෙතනින් withdraw දෙනවා. ඊට පස්සේ මෙතනින් මෙන්න මෙතන පෙන්නනවා ඩොලර් එකක් withdraw amount එක ඩොලර් 1යි withdraw fee එක 7.3ක් කැපෙනවයි කියලා පෙන්නනවා. ඒ වුණාට මේක කැපෙන්නේ නැහැ. කැපෙනයි කියලා ඔයාට පෙන්නනවා. සමහර payment agent ලා මේ 103ක් ගන්න කට්ටිය ඉන්නවා. ඒක ඉතින් ඒගොල්ලොන්ගේ විදිය. මම ඒ වුණාට මට ඩොලර් එකම එන නිසා මම ඩොලර් එකම එකටම හරියන්න ඔයාලට LKR දාලා දෙනවා. ඊට පස්සේ අපි මෙතනින් confirm දෙමු. confirm දුන්නාට පස්සේ ඔයාට පුළුවන් මෙතන screenshot එකක් ගන්නත් පුළුවන්. මේ screenshot එකේ ඔයාට කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මෙතන screenshot එක ගහලා මට දාන්න එපා. මොකද මෙතන ඩොලර් කීයක්ද කියලාත් නැහැ. කිසිම දෙයක් මෙතන නැති නිසා. ඊට පස්සේ ඔයා මෙතන යන්න go to portfolio. හරි. portfolio එකට ගියාට පස්සේ සාමාන්‍ය වාගේ portfolio එක තමයි මෙතන පෙන්නන්නේ. මෙතනින් portfolio balance එක 0 වෙන්නවානේ. අපි මෙතන යනවා US ඩොලර් කියන account එක open කරගන්නවා. එතන open කරාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා withdrawal කියලා. මෙතන තාම තියෙන්නේ pending ඩොලර් එකක් pending. එතනොත් ඔයාලා නැත්තම් මෙතනින් හොයාගන්නවා නම් ඔයාගේ ඔක්කොම withdraw ටික මෙතනින් බලන්න පුළුවන්. මෙතනින් all දුන්නත් උඩම තියෙන වාගේ withdraw එක. මේක open කරා. මේක open කරාට පස්සේ තියෙනවා මෙතනින් හරියටම කීයක්ද කොහෙටද ගියේ? ඒ කියන්නේ US ඩොලර් account එකෙන් සඳුන් S විජේරත්න payment agent එකට amount එක ඩොලර් එකක් මෙතන එක පෙන්නනවා. දැක්කනේ? අර සමහර කට්ටියකට 103ක් කැපෙනයි කියලා 103ක් කැපෙන්නේ නැහැ. මෙතන පෙන්නන්නේ ඩොලර් එකක් යනයි කියලා තමයි පෙන්නන්නේ. අපි මෙතන චුට්ටක් ඉන්න වෙනවා. රිෆ්‍රෙෂ් කරන් බලමු. අපේ ඉස්සර වගේ නම් දාපු ගමන් වැටෙනවා. හරි. දැන් මේක පෙන්ඩින් එක ගියා. මෙතන පෙන්ඩින් එක ඉවුනාට පස්සේ මෙතන ඕපන් කරලා ඔයා මෙන්න මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට දාන්න. මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට දාන්න. එතකොට මම මගේ පැත්තේ චෙක් කරගන්නවා. මෙහෙම ට්‍රාන්සැක්ෂන් ID එක යටතේ කීයක් හරි මට ඇවිල්ලා තියෙනවද කියලා. මම account එකෙන් බැලුවත් තප්පරයක් දෙන්න. මට පෙන්නනවා ක්ලයන්ට් කෙනෙක් payment agent හරහා මට මේ ගාන දාලා තියෙනයි කියලා. ඔයාලට පුළුවන් මේ ස්ක්‍රීන්ෂොට් එක විතරක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට මෙතන මේ ස්ක්‍රීන්ෂොට් එක විතරක් දානවා නම් transaction ID එකකින් උනත් බලා ගන්න පුළුවන්. නැත්නම් ඔයා මට ඔයාගේ client ID එක එවන්න. client ID එක ගන්න ඉතින් ආයෙත් පෙන්නන්නම්. ඔන්න මෙතනට ගිහිල්ලා payment agent ගියා. මෙන්න මේ client ID එක එවන්න.
ක්ලයින්ට් ID එකට එවුවට පස්සේ මට පුළුවන් හරියටම බලා ගන්න කොහෙන්ද විත්ඩ්‍රෝ එක ආවේ කියලා. එච්චර කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට WhatsApp එකක් දාලා බැංක් ඩීටේල් ටික දාලා ස්ක්‍රීන්ෂොට් එක දැම්මට පස්සේ අපි ආගේ account එකටම සල්ලි දාලා දෙනවා. හරි. එහෙනම් thank you. අපි ඉස්සරහට වීඩියෝ වලින් හම්බෙමු. මං හිතනවා ගොඩක් කට්ටියගේ ප්‍රශ්න විසඳුණා කියලා. මගේ ෆෝන් නම්බර් දෙකම මම මෙතනින් දාන්නම්. ෆෝන් නම්බර් දෙකටම කතා කරන්න මොන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේ වීඩියෝ එක හරියට බලන්න. ඔයාලගේ ප්‍රශ්න ගොඩක් මෙතනින් විසඳන්න ඇති කියලා මං හිතනවා. Thank you.